අලුත් කතාවක් අහන්න බලන්න කැමති අය ඉඳගන්න. ඔන්න එකමත් එක ගමක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් වුණා. මේ ගමරාලට හොඳ සරුවට වැවුණු කුඹුරු යායක් තිබුණා. ගමරාල ඉතින් හැමදාම උදේට යනවා මේ සාරවත් කුඹුර බලන්න. මෙහෙම උදේක කුඹුරට ගිය ගමරාලට කුඹුර දැක්කට පස්සේ ඇස් අදහා ගන්න බැරි වුණා. ඒ මොකද දන්නවද? කවදාවත් දැකලා තිබුණේ නැති වංගෙඩි වගේ අඩිපාරවල් ගමරාලගේ සරුවට හැදුණු මුළු කුඹුර පුරාම තිබුණා. අනේ ඉතින් ගමරාල තමන්ගේ කුඹුරට වෙලා තියෙන විනාශ ගැන කල්පනා කර කර හිටියා. එහෙම ඉඳලා ගමේ අනිත් ගෙවල් වල අයටත් ගිහින් කිව්වා. එයාලත් පුදුම වෙලා අහගෙන බලාගෙන හිටියා. ගමරාල ගමේ හැමෝටම කියනවා තමන්ගේ ගෙවල් වල තියෙන වංගෙඩි හොඳට තද කරලා ගැට ගහලා තියන්න කියලා. දැන් ඉතින් ගමේ ඉන්න ගෑනු උදවිය තමන්ගේ ගෙවල් වල තියෙන වංගෙඩි හොඳට තදට ගැට ගහලා තියෙනවා. ගමරාල කිව්ව විදිහටම. ඔන්න ගමරාල වංගෙඩි ගැට ගහලා තිබ්බ දවසට පස්සේ දවසෙත් උදේම කුඹුරට යනවා. ගමරාල කුඹුරට ගියා විතරයි ඔළුවේ අත් දෙක ගහගෙන කුඹුර දිහා බලන් ඉන්නා. ගමේ වංගෙඩි ගැට ගහලා තිබ්බත් අදත් කුඹුරේ වංගෙඩි ඇවිදලා තියෙනවා කියලා ගමරාල කල්පනා කර කර හිටියා. ඊට පස්සේ ගමරාලට හොඳ අදහසක් ආවා. ඒ තමයි අද රෑ කුඹුර ළඟට ගිහින් හැංගිලා බලාගෙන ඉන්න ඕනි කියලා. ගමරාල කෝකටත් කියලා හොඳ කිතුල් පොල්ලකුත් අරගෙනම තමයි කුඹුර ළඟට ගියේ. ගමරාල ඉතින් කුඹුර දිහා බලාගෙනම ඉන්නවා. ඔන්න එකපාරටම අහසින් දිලිසෙන ගුලියක් ගමරාලගේ කුඹුර පැත්තට පාත් වෙනවා දැක්කා. ගමරාල හොඳට බැලුවා. එතකොට තමයි ගමරාල දැක්කේ ඒ ඉන්නේ අහසින් ආපු අලියෙක් කියලා. දැන් ඉතින් අහසින් ආපු අර ලොකු අලියා ගමරාලගේ කුඹුර පුරා ඇවිද හොඳට ගොයන් ටික ටික කන්න පටන් ගත්තා. අලිය ටිකක් එහාට ගිහින් ගොයන් කනකම් බලාගෙන හිටපු ගමරාල හෙමින් අලියා ඉන්න පැත්තට යන්න පටන් ගත්තා. එහෙම ගියපු ගමරාල එකපාරටම ගොයම් කකා ඉන්න අලියාගේ නැට්ට අත් දෙක හොඳට තද කරලා අල්ලගත්තා. අනේ ඉතින් අර අලිය එකපාරටම බය වෙලා කලබල වෙලා ගමරාලත් උස්සගෙනම අහස උඩට යන්න පටන් ගත්තා. මෙහෙම අහස උඩටම ගියා අලියා දිව්‍ය ලෝකෙටම ගියා. අනේ ඉතින් ගමරාලත් අලියගේ නැට්ට බදාගෙනම ඉන්නා. ගමරාල දිව්‍ය ලෝකෙ දැක්කට පස්සේ පුදුම වෙලා ඒ දිහා බලාගෙන හිටියා. ඔන්න ඔහොම ඉඳෙද්දී අලියා ආයෙත් පොළොව පැත්තට යන්න ලෑස්ති වෙනවා. ගමරාල කලින් වගේම හෙමින් ගිහිල්ලා අලියගේ නට්ටේ එල්ලුණා. අලියා සුපුරුදු විදියටම ගමරාලගේ කුඹුරටම ආවා. ඇවිත් ආයෙත් ගොයන් කන්න පටන් ගත්තා. මේ අතර ගමරාල හනික ගෙදර ගිහින් හාමිනේට දිව්‍ය ලෝකෙ ගිහින් ආපු විදිය කියන්න පටන් ගත්තා. ගමරාල විස්තරේ කියද්දි ගමහාමිනෙත් පුදුම වෙලා අහගෙන හිටියා. ගමරාල හාමිනේට හොඳ යෝජනාවකුත් ගෙනාවා. ඒ යෝජනාව ගැන මතක් කර ගමහාමිනේ දවසම සතුටින් හිටියා. ඔන්න ඊළඟ දවසේ උදේ රෙදි නැන්දා ගමරාලගේ ගෙදරට එනවා වෙනද වගේම රෙදි ටික අරගෙන යන්න. ඒ අතරේ රෙදි නැන්දා ගමහාමිනේගේ ලොකු වෙනසක් දකිනවා. ගමහාමිනේ සතුටින් ඉන්න බව. ඒ සතුටට කාරණාව මොකද්ද කියලා රෙදි නැන්දා හෙමින් සැරේ ගමහාමිනේගෙන් ඇහුවා. ඔන්න ඉතින් ගමහාමිනේටත් සේරම අමතක වුණා. ගමරාල කාටවත් කියන්න එපා කියපු දේ ගමහාමිනේ රෙදි නැන්දට කිව්වා. අද රැයට අපි දිව්‍ය ලෝකේ යන්න ලෑස්ති වෙනවා. කාටවත් කියන්නේ නැතිව ගමරාලගේ කුඹුර ළඟට ඇවිත් පඳුරක් ළඟ හැංගිලා බලන් ඉන්න කිව්වා. මේ පණිවිඩය දැනගත්ත රෙදි නැන්දා මේක ගමේ තව කීප දෙනෙක්ටම කිව්වා. දැන් මේක මුළු ගමම දන්න රහසක් වගේ. ඔන්න ඉතින් ගමරාලයි ගමහාමිනේ හොඳ හැටි රක ලෑස්ති වෙලා දිව්‍ය ලෝකේ යන්න බලාගෙන කුඹුර ළඟට ඇවිත් පඳුරකට මුවා වෙලා ඉන්නවා. රෙදි නැන්දා එක්ක ආපු අනිත් අයත් තව පඳුරකට මුවා වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න දැන් කුඹුර ළඟ හැංගිලා ඉන්න හැමෝම පුදුම කරමින් අදත් අහසින් අමුතුවට දිලිසෙන එලියක් එක්ක දිව්‍ය ලෝකෙ ඉඳන් එන අලිය එනවා. දැන් ඉතින් ගමරාල බලන් ඉන්නා අලිය ගොයන් කන්න පටන් ගන්නකම්. අලිය හෙමින් ගොයන් කද්දී ඉස්සර වෙලා ගමරාල ගිහින් අලියගේ නැට්ට තදින් අල්ලගත්තා. ඊට පස්සේ ගමහාමිනේ ගමරාලගේ ඉනෙන් අල්ලගත්තා.
මේක දැකපු රෙදි නැන්දත් ගිහින් ගම හාමිනේගේ ඉනෙන් අල්ලගත්තා. දැන් එක පිළිවෙලට හැමෝම එක එක්කෙනා අල්ලගෙන ඉන්නවා. අදත් කලබුණු වුණ අලියා එක පාරටම හසට යන්න ගත්තා. මෙහෙම ටික දුරක් යද්දී රෙදි නැන්දා ගමරාලගෙන් එක පාරටම ඇහුවා දිව්‍ය ලෝකේ තියෙන කුරුණිය මොන වගේද කියලා. කලින් දවසේ ගියපු වෙලේ ඒ කුරුණිය දැකපු ගමරාල දෙපාරක් හිතන්න නැතුව මෙන්න මෙච්චර ලොකුයි කියලා එකපාරටම අත් දෙක ඈත් කරලා පෙන්නුවා. එතකොට ඉතින් මොකද උනේ? අලියාගේ නැට්ට ඇතෑරුණා. ඔක්කොමලා බිමට වැටුණා. එහෙම වැටුණු ඔක්කොමලා මඩ ගාගෙන කුඹුරට වෙලා hina වෙවි හිටියා. ඔන්න ඔහම තමයි ඉතින් ගමරාල දිව්‍ය ලෝකෙ ගියේ. මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් Cloud Tales අපේ channel එක subscribe කරන්න.